සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. ඉතින් මම යන්නේ අපේ ෆාම් එකට ආපු ඒ අලුත් සමාජිකයෝ දෙන්න බඳලා ඉන්නවා ටිකක් ඈත දුර ඈතක. මොකද එයාලට කණ්ඩ කැම තියෙන තැනක තමයි බඳලා තින්නේ. ඉතින් එයාලා ගේන්න යන ගමන තමයි මං ඉන්නේ මේ කුලඟයි වෙල්යායක් මැද්දේ මං ඉන්නේ. අර ඈතින් සතුටුත් පේනවා. ඒ දෙන්න ගේන්න යන ගමන් තමයි දැන් ඉන්නේ මං. මොකද දැන් හවස් වෙලා මොකද යාළුවට දැන් කෑම කන්න දීලා ඉවර වෙලා අපි අරන් යනවා අපේ ඒ ගව මඩුවට ෆාම් එකට අරන් ගියාට පස්සේ හවසත් ඒ සතුන්ට කෑම ටිකක් දෙන්න ඕනේ. මොකද පුන්නක්කු වගේ එකතු කරලා ඒවට කණිජ දාලා එයාලගේ ඒ ආහාර ලබා දෙන්න ඕනේ. රාත්‍රී වෙනකොට අර ඈතින් ඉන්නවා. ඉතින් අපි එනකන් තමයි බලාගෙන ඉන්නේ. මම මේ දැන් යන්නේ මේ සතු දෙන්න අරගෙන රාය වෙන්න කලින් අපේ ගව මඩුවට එක්කගෙන යන්න. ඉතින් පැටව දෙන්නක් ඉන්නවා. ඒ දෙන්න බලාගෙන ඉන්නේ මෙයාලා එනකන්. ඉතින් ඒ නිසා අපි දැන් ගිහිල්ලා මේ සතු දෙන්නව එක්කගෙන එන්න ඕනේ. ටිකක් දුර තමයි බඳලා ඉන්නේ. මොකද ළඟපාත කෑම නැති නිසා දුරයි. ඉතින් ඔයාලට පේනවා ඇති මේ එල්ලයායේ අන්න අර ඈතින් පේන ඒ ගස් ළඟ තමයි මම බඳලා ඉන්නේ. ඉතින් අපි යමු. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ සතු දෙන්නා ගාවට. මේ එක්කෙනෙක් එයා තාම කෑම කනවා. අනිත් එක්කෙනා අර ඈත එයා කෑම කනවා. ඉතින් දැන් හවස් වෙලා තියෙන නිසා මේ කට්ටියට හිමීට කෑම කන්න දීදී හිමි අපි අරන් යන්න ඕනේ අපේ ගව මඩුවට. ඉතින් මේ දෙන්න බඳලා හිටියේ මෙතන ටිකක් දුරයි. ඉතින් දැන් උදේ ඉඳන් කාලා බඩ පිරිලා ඇති. අපි තව ටිකක් කන්න දීලා මේ සතු දෙන්න අපි අරන් යනවා අපේ ගව මඩුවට. ඉතින් ඔයාලටත් ආස හිතෙන ඇති මේ වගේ සතු දෙන්නෙක් අරගෙන දෙන්නෙක් නෙමෙයි කීප දෙනෙක් අරගෙන ඔයාලට පටන් ගන්න මේ වගේ ෆාම් එකක්. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ෆාම් එක පටන් ගන්න කියලා මම ආරාධනා කරනවා. මොකද මේ ඇත්තටම මේ සතු දෙකකින් මේ දේවල් කරද්දී ඇත්තටම අපිට මානසික තෘප්තියක් මානසික සතුටකුත් ඇත්තටම අපිට තියෙනවා.